හලෙලුයා ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේගේ නාමය ගෞරවයට මහිමයටපත් වේවා. අද දවසේ දේව වචනය මෙනෙහි කරමු. 3 වෙනි යොහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ දෙවනි පදේ ප්‍රේමවන්තය නුඹේ ආත්මය සඵලවන්නාක් මෙන්ම නුඹ සියල්ලේ සඵලවන ලෙසද සුවසේ සිටින ලෙසද යාඥා කරමි. හලෙලුයා. යොහන් තුමා කියනවා ඔබේ ආත්මය සඵලවන්නාක් මෙන් සියල්ලේ සඵලවන ලෙසද මතක තබා ගන්න. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ ආධ්‍යාත්මික සඵල වෙනවා පමණක් නෙවෙයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ ජීවිතේ සියලු පැතිකඩයක්ම සඵල වෙන එක. ඔබගේ රැකියාවේ ඔබ සඵල වෙන එක. ඔබ ඔබගේ ව්‍යාපාරය තුළ සඵල වෙන එක. ඔබ ඔබගේ පෞල් ජීවිතේ ඔබ සඵල වෙන එක. ඔබගේ නිවස තුළ ඔබ සඵල වෙන එක. ඔබගේ අසල්වාසීන් ඉදිරියේ ඔබ සඵල වෙන එක. ඒ වගේ හැම තැනකම ඔබ සඵලත්වයේ අත්දකින්න එක තමයි දිව්‍යයන් වහන්සේගේ කැමැත්ත. ඒ වගේම තමයි උන්වහන්සේගේ කැමැත්ත ඔබ රෝගීව සිටීම නෙවෙයි. උන්වහන්සේගේ කැමැත්ත ඔබ සුවයෙන් සිටීම. මන්ද යේසුස් වහන්සේ ඔබගේ සුවය උදෙසා මිල ගෙවා අවසන්. යේසුස් වහන්සේ ඔබගේ සියලු ආකාර සඵලත්වයේ උදෙසා මිල ගෙවා අවසන්. එහෙනම් අපි මේ දේව වචනේ අපි යාඥාවක් කරගනිමුද? අපි කියමු ස්වාමිනේ මගේ ආත්මය සඵලවන්නාක් මේ මාව සියල්ලේ ඔබ වහන්සේ සඵල කරන නිසා ස්තුති කරනවා. ස්වාමිනේ මාව සම්පූර්ණයෙන් ඔබ වහන්සේ නිරෝගී කරන නිසා ස්තුති කරනවා. ඔබගේ ජීවිතයේ යම් පැතිකඩක් සඵල වෙලා නැත්නම් ඔබ ඒ පැතිකඩ වෙනුවෙන් ඔබ සඵලත්වය ප්‍රකාශ කරන්න. ඔබගේ ව්‍යාපාරේ, ඔබගේ රැකියාවේ ඒ සඵලත්වය උදෙසා ඔබට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ශරීරයේ යම් රෝගයක් තිබෙනවා නම් ඒ රෝගය ඉවත් වෙන්න කියලා ඔබට අණ කරන්න පුළුවන්. ඒ වගේම ඒ රෝගයෙන් ඔබ සුව වෙන්න කියලා සුවය ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් අද දවසේ මතක තබා ගන්න දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ මේ ලෝකේ සඵල වෙලා මරණින් මතු ජීවිතයක් අත්පත් කර ගැනීමයි. එහෙනම් අපි අපේ ජීවිතේ ඒ සඵලත්වයේ කරා අපි ගමන් කරමු. කොහොමද ගමන් කරන්නේ? දිනපතා යේසුස් වහන්සේ සොයමින් උන්වහන්සේගේ ගුණාංග ඔබගේ ජීවිතේ වැඩි වර්ධනය වෙන ලෙස ශුද්ධාත්මයන් වහන්සේට කියමු. ශුද්ධාත්මයන් වහන්සේ ඔබගේ ජීවිතේ යේසුස් වහන්සේකට ස්වරූපයට සමාන කරන්නට යනවා. එවිට යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඔබගේ ජීවිතේ පවතින්නට යනවා. ඒ ධර්මිෂ්ඨකම තුළ සියල්ල ඔබ කෙරෙහි ඇදිලා යනවා. ඔබ වස්තුව කරා යන්න අවශ්‍ය නැහැ. වස්තුව ඔබ කරා ඇදිලා යනවා. ඔබගේ ජීවිතේ සුවය හැම දෙයක්ම යේසුස් වහන්සේ තුළ ඔබ අත්පත් කරගන්නට යනවා. අපි යාඥා කරමු. ආදරණීය පියාණන් ඔබට ස්තුති කරනවා. ඔබ වහන්සේගේ මේ වචන නිසා ඔබ වහන්සේගේ කැමැත්ත අපි ආත්මයෙන් සඵල වෙනවා වගේ සියල්ලෙන් සඵල වෙන එක, ඒ වගේම සුවසේ සිටින එක ස්වාමිනේ ඔබ වහන්සේ ඒ කරා අපව ගෙනියන නිසා ස්තුතියි. ශුද්ධාත්මයන් වහන්සේ අපිට මඟ පෙන්වන්න, අපිට ආත්මයෙන් සඵල වෙලා භෞතිකව සඵල වෙලා සුවසේ ජීවත් වෙන්නට මම යාඥා කරනවා පියාණන් මේ වචන අසන සියලු දෙනා ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා අද දවසේ සියලු අනතුරු වලින් සියලු ආබාධ වලින් සියලු ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න. ඔවුන්ට ආශිර්වාද කරන්න. ඔවුන්ට මඟ පෙන්වන්න. ඔවුන්ගේ සියලු කටයුතු ඔබ වහන්සේ සාර්ථක කර දෙන්න. ඔවුන්ට ජය, සතුට, ප්‍රීතිය ඔබ වහන්සේ ලබා දෙන්න. යේසුස් වහන්සේගේ බලවන්ත වූ ජීවමාන වූ නාමයෙන් ඉල්ලනවා. ආමේන්. ඔබ සැමට ජේසු පිහිටයි. ජයග්‍රාහී දවසක්